ini tapi tak apa Raja juga tuh nih karena mata malu. Namun kita tapi ini nama kita pasti ya. Pasti baru. අපේ අසලින්දන්නේ රජෙන් මේ හිටගත්තු නිලධාරි රැකගන්න වැලිකඩ බිත්තියේ ගහලා තියෙන බෝඩ් එකට අද මේ වන විට ලැබී ඇත්තේ මේ තත්වයයි. සාමාන්‍යයෙන් දුක වේදනාව ඇති වූවට එය පිට කරන්නේ කාන්තා පාර්ශවයයි. දුක කඳුල වේදනාව පිට නොකර හදවතේ සංගාරාගෙන සිටින්නට පිරිමින්ට හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම නිල ඇඳුම් ලාගත් පිරිමින්ටයි. ඒත් මේ මීගමු සිද්ධියෙන් ඒ වේදනාව කිසිසේත්ම සංගවාගෙන සිටියේ නොහැක. මේ දකින නරඹන කිසිවෙකුගේ දැසට කඳුලක් නොඉනුවේ නම් එය පුදුමයක්. මේ 8 දෙනා මිය ගියේ ස්වභාවිකව හෝ වාහන අනතුරකින් දියේ ගිලිමකින්වත් කිසිවෙකු මේ තරම් කඳුළු වගුරුවන්නේ නැත. කෑමොර දෙන්නේද නැත. මේ 8 දෙනාම ජීවිතය අහිමි කරගත්තේ ඉතාමත් මිලෙච්ච අමානුෂික තිරිසන් පහරදීම් වලින්ය. 8 දෙනාගේම ඔලු කුඩු වී හිස්කබල් එළියට පැන තිබුණේය. මූණවල් විකෘති වී තිබුණේය. ඇස් එළියට පැන තිබුණේය. හිසට අතහැර තිබූ කළුගල් නිසා ඔලු චොප්ප වී තිබුණේය. මේ වගේ මිලෙච්ච ප්‍රහාරකින් දිවි අහිමි වූ මෘතදේහ දැක දැසට රූරා කඳුළු ගලන්නේ මනුස්සකම හඳුනන ඇත්තන්ට පමණයි. මෙවැනි මිලෙච්ච ප්‍රහාරයක් මතක ඇති කාලෙක දැක තිබුණේ 83 කළු ජූලියේ. ඉන් අනතුරුව 30 වසරක් පැවති යුද සමයේදී LTT ත්‍රස්තවාදීන් විසින් ගම්මානවලට පැන නිරායුධ අහිංසක ගම්වැසියන්ටද කපා කොටා මරා තිබුණේද මේ අන්දමටයි. ගොමරන් කඩවල ගම්මානයට පැන 24 දෙනෙකු කෑලි කෑලි වලට කපා කොටා මරා තිබුණේ මේ අන්දමටයි. කොටින්ම කුඩා දරුවන්ගේ ශරීර කොටස් එකතු කෙරුවේ සවලකින්ය. කිසිම කෙනෙකුගේ දෙහයක් එම්බාම්ද නොකර එදිනම එකම වලක මිහිදන්වන හැටි බලන් හිටියේ තුෂ්ණිම් භූතවය. පොලිසියේ සහාය ඉල්ලුවේ ප්‍රමාද වෙලාය. එහෙම කියන්නේ අපරාධ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කුය. ඒකේ ඇත්ත නැත්ත දැනගන්න ලැබෙන්නේ ඉදිරි පරීක්ෂණ වලින්ය. බන්ධනාගාරයක හෝ ඕනෑම ස්ථානයක යම් අපරාධ සිද්ධියක් ඇති වූයේ නම් ඉක්මනින්ම දන්වන්නේ ළඟම පොලිසියටයි. මෙහිදීද ආධාර ඉල්ලා මීගමුව කොච්චිකඩේ කටුනායක පොලිසිවලට කතා කර තිබේදැයි එළිවෙන්නේද පරීක්ෂණවලදී. මෙවන් අවස්ථාවක ආධාර ඉල්ලා පළමුව කරන්නේ වාචිකවය. නියෝජ්‍ය පොලිස්පතිවරයා කියන අන්දමට ලිඛිතව ඉල්ලා එය කරන්න ගියා නම් හඳ පායනවාය. මොකද මේ කියන්නේ පාස්කු ප්‍රහාරය වෙන්න සතියකට කලින් ලිඛිතවම පොලිස් ලොක්කන්ගේ මේස උඩ ලියුම් කරදයි තිබුණු පොලිසියක් ගැනය. සලේ නම් තොරතුරු තාම හංගනවාය. හැබැයි මේ ලොක්කා පොලිසියට එක වට්ටවා ගන්න ඉක්මනින්ම වැමාරුවාය. මේ නිලධාරියා රැක දෙන්න. අපිට ඉක්මනින් ඇක්ෂන් ප්ලෑන් එකක් හදලා දෙන්න. මේ නියපොත්තෙන් කඩන්න තිබුණු දෙයක්. එහෙම කියන්නේ බන්ධනාගාර නිලධාරින්ය. ඔව්, ආණ්ඩුව දැන්වත් ඒවාට නිසි ක්‍රියාමාර්ග ගත යුතුයි. ස්ථීර කොමසාරිස්වරයෙකු පත් කළ යුතුයි. තුෂාර උපුල්දෙනියටද සාධාරණය ඉෂ්ට විය යුතුයි. බන්ධනාගාරයට වැඩිම පිරිසක් බැඳුනේ මහනුවර ධර්මරාජයෙන්. තුෂාරටත් කලින් ඔය ඉහළම තනතුරු දැරුවේ ගාමිණී කුලතුංග, ලංකාවේ පමණක් නොව ලොව එකම නිමුල්ලන් වූ ගාමිණී සහ තිස්ස ජයසිංහ දෙසොයුරෝ, චන්දන ඒකනායක වැනි කොමසාරිස්වරුන්ය. මේ දක්ෂ නිලධාරීන්ය. හැබැයි ගොඩනැගිලි හදලා පහසුකම් වැඩි කරලා බන්ධනාගාර පුරුල් කරලා සිරකරුවන් වැඩි කරනවාට වඩා
කළ යුත්තේ බන්ධනාගාර ගතවන පිරිස අඩු කිරීමයි. මත්ද්‍රව්‍ය සහ ඊට බැඳුණු පාතාලය නැති වූවා නම් මේ සියල්ල යහමින් සිදුවෙනවාය. ඒවාට පෙරමෙන් දේශපාලනය නොගැයවෙන බැවින් හොඳක් වේ යයි බලාපොරොත්තු තබා ගැනීමට පුරවැසියන්ට දැන් හැකියාවක් තිබෙන්නේය.